හරිද? හරිද? අර පැත්තට හැරෙන්න ඕනේ බැජ් එක. බැජ් එක පේනවද? මේකට බැජ් එක තව ඉස්සෙන්න ඕනේ. අයිබෝවන් මම සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති අනුර හේරත්. මේ ඇති වෙලා තියෙන විවසනකාරී තත්ත්ව නිසා මේ දිට්වා සුලකුණාටුව නිසා රටේ බරපතල තත්ත්වයක් ඇති වුණා. එහි විශාල මරණ සංඛ්‍යාවක් රට තුල සිදු වුණා. එහි මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා අපි පැය 24 පුරා සේවයේ යෙදී සිටින මරණ පරීක්ෂකවරුන් හැටියට එම මරණ පරීක්ෂණය සිදු කිරීමේ බලය කාර්ය අපිට පැවරුණා. ඒ අනුව එය ඊතා දුෂ්කර කටයුත්තක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අති භයංකර කටයුත්තක් බවට පත් වෙලා තියෙනවා මේ කාර්යය. ඉතින් ඇත්තටම එම මරණයන් සඳහා අපිට යන්න වෙලා තියෙන මග හරි දුෂ්කරයි. ඒ වගේම අපි යන්න ඕන ඒ මගේ ඊතා කඳු ඉහළටම නගින්න ඕනේ. ඒ කඳු සඳහා අපි කිලෝමීටර 20 25 පයින් ගිහිල්ලා එම ස්ථානවලට ළඟාවීමේ කටයුත්තේ නියැලෙන්න වෙලා තිනවා අපේ මරණ පරීක්ෂකවරුන්ට. ස්ථාන පරීක්ෂණය සඳහා ඒ පාරවල් වල යන්න බෑ ගංවතුර. ඒ වගේම ඒ සඳහා වාහන යන්න බෑ. ඒ වගේම ගස් කඩා වැටිලා ඒ වගේම එහි නායන සක්‍රීය කඳු තියෙනවා. ඒ කඳු වලින් ඉතින් ඇත්තටම අති භයංකර තත්ත්වයක් යටතේ අපේ ජීවිතය පරදුවට තබලා මේ කටයුත්තේ නියැලීම සඳහා අපි හදිසි මරණ පරීක්ෂකවරුන් හැටියට අපිට නියැලෙන්න අපේ රාජකාරිය කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් ඇත්තටම මේ කටයුත්ත සඳහා අපි විශේෂයෙන් අපි කිලෝමීටර 20 25 පයින් යන තත්ත්වෙන් තමයි අපේ මරණ පරීක්ෂකවරු වැඩ කටයුතු සිදු කරගෙන යන්නේ. ඉතින් මේ සඳහා මරණ පරීක්ෂකවරුන් හැටියට අපිට නීති මූලාශ්‍ර හැටියට 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයත් ඒ වගේම අධිකරණ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2008 3 කියන චක්‍රලේඛනය අනුව අපි ක්‍රියාත්මක වෙන්න වෙලා තියෙනවා මේ තත්ත්වයට මුහුණ දීමට. එහිදී විශේෂයෙන් එම ලේඛන වලින් අපිට පැවරෙනවා අනිවාර්ය කරලා තියෙනවා පශ්චාත් මරණ පරීක්ෂණයක් මෙම මරණය සඳහා සිදු කළ යුතුයි කියලා. එම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා අපි මෙම දේහයන් රැගෙන යා යුතුයි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක් ළඟට. ඒ අධිකරණ නිලධාරිවරයෙක් ගාවට දේහය අරන් යෑම ලොකු අපහසුතාවයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් මාර්ගවල තියෙන ඒ මාර්ග කඩාගෙන යෑම ඒ වගේම අපිට ගස් කඩා වැටිලා සුලි කුණාටුව නිසා ගංවතුර තත්වයන් කඳු නාය ගිහිල්ලා සියලුම පාරවල් අවහිර වෙලා තියෙනවා. ඒ මතත් ඒ තිබ්දෙත් අපේ මේ මරණ පරීක්ෂකවරු අපේ රට පුරා මේ වෙසෙන්නට ලක්වුණු ප්‍රදේශවල මරණ පරීක්ෂකවරු මේ තත්ත්වයන් මත අපි උපරිමයෙන් සිදු කිරීම සඳහා ඒ කටයුත්ත මේ වෙලාවේ අපේ මහජනතාව වෙනුවෙන් රජය වෙනුවෙන් අපේ ජීවිත අවදානම නොතකා සිදු කරන තත්ත්වයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඇත්තටම මේ අවස්ථාවේ මේ සඳහා විශේෂයෙන් අලුතෙන් චක්‍රලේඛන 3ක් නිකුත් කරලා තිබුණා. විශේෂයෙන් පොලිස්පතිතුමා ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් අපිට මඟ පෙන්වන චක්‍රලේඛන 3ක් මේ සඳහා යොමු කරලා තිබෙනවා. ඒ අනුව අපිට හැකියාව තිබෙනවා ඒ අනුව කටයුතු කරමින් අපිට ඒ කටයුත්ත නියැලෙන්න. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අධිකරණ අමාත්‍යාංශය අපිට ලොකු සහායක් ලබා දීලා තිබෙනවා. උපදෙස් ලබා දීලා තිබෙනවා අධිකරණ අමාත්‍යාංශ නිලධාරීන්. ඒ වගේම අධිකරණ ඇමතිතුමා විශේෂයෙන් එතුමා නීතිඥවරයෙක් හැටියට සහ මේ අවස්ථාවේදී ඇමතිවරයෙක් හැටියට ලොකු කාර්යබහුල තත්ත්වයකට හිටියත් අපි දුරකථනයෙන් එතුමාට සම්බන්ධ කර ගන්නකොට එතුමා දුරකථනයෙන් උපදෙස් අපිට ලබා දීලා තියෙනවා මේ කටයුත්ත කොහොමද කරන්න කියලා. මරණ පරීක්ෂණය කරන්න උපදෙස් නිවිටින් විට අපිට ලබා දීලා තියෙනවා. ඉතින් එහිදී විශේෂයෙන් එතුමා ප්‍රකාශ කරේ මේ මරණ පරීක්ෂණය මරණ පරීක්ෂකවරයාට හැගෙනවා නම් මේක සැක කටයුත්තක් නෑ කියලා. ඒ අනුව ක්‍රියාත්මක වෙන්න ඊට අමතරව එය රැගෙන යන්න ඒ මුතදේ රැගෙන යාමේ අපහසුතාවයක් තියෙනවා නම් ඒ නරක් වෙලා තියෙනවා නම් ඒ සඳහා අවධානය යොමු කරන්න. ඒ වගේම පාරවල් අවහිර වෙලා තියෙනවා නම්
ඊට අමතරව මරණ පරීක්ෂකවරයාට යම් ආකාරයකින් වගකීම අරගෙන ඒ මරණ පරීක්ෂණය පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව කිරීමේ වගකීම් මරණ පරීක්ෂකවරයාට ගන්න පුළුවන් නම් ඒ කටයුත්තේ නියැලෙන්න කියන උපදේශ අධිකරණ ඇමතිවරයා අපිට ලබා දීලා තියෙනවා. ඉතින් ඇත්තටම ලොකු ශක්තියක් මේ වෙලාවේ සංනිවේදන පහසුකම් නැහැ. හැම පහසුකක්ම නැති අතරෙත් අධිකරණ ඇමතිතුමා ඒ කටයුත්ත සඳහා අපිට උපදෙස් ලබා දෙමින් ඒ අධිකරණ අමාත්‍යාංශයේ කටයුත්ත ඒ ආකාරයෙන්ම අපිට සිද්ධ කරා කියන දේ පිළිබඳව මතක් කරන්න කැමැතියි. ඒ වගේම තමා මට ප්‍රකාශ කරන්න ඕනේ පහුගිය දිනක අපි ලබා දුන්නු තොරතුරු යම් පාර්ශවයන්ගෙන් විශේෂයෙන් මාධ්‍ය ලබා ගන්නවා මේ සම්බන්ධයෙන් තොරතුරු ඒ ලබා ගැනීමේදී වැරදි ප්‍රකාශයක් ප්‍රවෘත්තියක් හැටියට මම දැක්කා වෙබ්සයිට් එක පළ වෙලා තියෙනවා යම් මාධ්‍ය ආයතනයක අපි විසින් ප්‍රකාශ කරා කියලා මේ වැරදි තොරතුරක් විශේෂයෙන් විවිධ විදිහේ වැරදි ප්‍රකාශයක්. ඉතින් ඇත්තටම ඒක ඒ විදිහේ වගකීමකින් තොරව මාධ්‍යයට එහෙම කටයුතු කරන්න එපා කියන ඉල්ලීමත් මම හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ හැටියට මම ප්‍රකාශ කරන්න කැමැතියි. ඒ වගේම තමයි විශේෂයෙන් මේ අවස්ථාවේ අපිට සහාය දෙනවා විශේෂයෙන් ඒ කට්ටියට මා ස්තුතිවන්ත විය යුතුයි අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ වගේම අධිකරණ ඇමතිතුමා ඒ වගේම මහේස්ත්‍රාත්තුමන්ලා ඒ වගේම අධිකරණ වෛද්‍ය නිලධාරිවරු ඒ වගේම වෛද්‍ය නිලධාරිවරු ඒ වගේම රෝහල් කාර්ය මණ්ඩලය ඒ වගේම පොලිසිය විශේෂ සහායක් දක්වනවා මේ වෙලාවේ මේ කටයුත්ත අපිට කරලා දීම සඳහා ඒ වගේම ආපදා කළමනාකරන නිලධාරීන් සහ දිස්ත්‍රික් ලේකම්තුමා සහ ප්‍රාදේශීය ලේකම්වරු ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ හමුදා නිලධාරීන් අපිට විශාල සහායක් දක්වනවා මේ කටයුත්තේදී මෙම මරණ පරීක්ෂණ කිරීම සඳහා. ඉතින් මම මේ අවස්ථාවේ අපේ මරණ පරීක්ෂකවරුන් එක්ක මේ කට්ටිය උරණුව එකතු වෙලා අපිත් එක්ක විශාල සහායක් ලබා දෙමින් අපිට විශාල සහායක් වෙනවා මේ මං ඉහතින් සඳහන් කර සියලුම පාර්ශවයන්. ඉතින් මේ සියලු දෙනාටම මේ මරණ පරීක්ෂණ කටයුත්ත කරලා දෙන කරන්න විශාල සහායක් ලබා දෙනවා. ඒ සඳහා ස්තුතිය මම ප්‍රකාශ කරන්න කැමැතියි. මම විශේෂයෙන් මේ අවස්ථාවේ සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ හැටියට ප්‍රකාශ කරන්න කැමැතියි. අපි මේ ආපදා මරණ සඳහා ආපදා මරණයක් සිදු වෙලා තියෙනවා නම් ඒ මරණ සිදු වුණු සීළු මරණ අපිට ගරන ලද රජයෙන් විසින් අපිට ලබා දෙන ගෙවීමක් තියෙනවා. ඒ ගෙවීමෙන් තොරව ඒ රජය ලබා දෙන ගෙවීම අපි නොගෙන මේ මරණය නිදහස් කිරීම සඳහා මේ කටයුත්ත කිරීම සඳහා අපි පෙළඹෙලා තියෙනවා. අපි අපේ සියලුම මරණ පරීක්ෂකවරු ඉදිරිපත් වෙලා තියෙනවා. බහුතරය ඉදිරිපත් වෙලා තියෙනවා. බහුතරය කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඒ මරණය ඒ ගෙවීම ලබා නොගෙන මේ කටයුත්ත සඳහා මේ මරණ පරීක්ෂණය සඳහා රජයට සහාය වීම සඳහා. ඉතින් මේක රජයට මහා ලොකු වාසියක් ඒ වගේම රජයට ලොකු මුදලක් නොවෙන්න පුළුවන්. නමුත් ඇත්තටම කියනවා නම් ඊටාම අසීරු තත්වයක් යටතේ අපේ කිලෝමීටර 20-25 පහින් ගිහිල්ලා එක ඇවිදගෙන ඒ කටයුත්ත කරලා ඒ වගේම අති දැවැන්ත බයක් ඒ වගේම විශාල ජීවිත බයක් ඇතිව මේ කරන කටයුත්තේදී මේක විශාල වශයෙන් අපගේ ඇඳුම ගැනවත් එහෙම නැත්නම් අපගේ ආදරණීය අපේ ආදරණීයන් ගැනවත් නොසිතා අපි අපේ ජීවිත පරදුවට තබලා මේ කරන සේවාව වෙනුවෙන් අපි මේ කරන කැපවීම මිලකල නොහැකි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමැතියි. ඉතින් සියලුම හදිසි මරණ පරීක්ෂකවරුන්ට මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මේ කටයුත්තේදී එතුමන්ලා ඒ දීමනාව නොගෙන මේ කටයුත්තේ නියැලීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි. මම රංජිත් ධර්මසිරි සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂක සංගමේ ලේකම්. මම රංජිත් ධර්මසිරි සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂක සංගමේ ලේකම්. පහුගිය ගත වෙච්ච සතියක් වගේ කාලයකට ඉහතදී ලංකාව ඉතාමත් අවාසනාවන්ත ඛේද වාචකයකට ලක් වුණා. එක පැත්තකින් ගම් වතුර
තත්ත්වයක් ඇති වුණා. අනිත් පැත්තෙන් නායම් තත්ත්වයක් ඇති වුණා. දිට්වා කියන තත්ත්වය. ඉතින් මේ තත්ත්වයත් එක්ක ලංකාවේ බොහෝ දිස්ත්‍රික්කවල විශාල ජනතාවකට නොයෙකුත් අපහසුතාවයන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. තමුන්ගේ දෛනික ජීවිතය මේ කරගෙන යාමට ඇතිවෙච්ච අපහසුතාවයනුත් එක්ක ඒත් එක්කම හඳුනාගත් දිස්ත්‍රික්ක කීපයක විශේෂයෙන් නායාම නිසා විශාල මරණ සංඛ්‍යාවක් සිද්ධ වුණා. ඊට අමතරව ගම්වතුරු තත්ත්වය නිසාත් මරණ සිද්ධ වුණා. ඉතින් අපි දන්නවා අපේ හදිසි මරණ පරීක්ෂකවරු හැමදාමත් කටයුතු කරේ ඊටමත් අවදානම් වාතාවරණයක් තුල විශේෂයෙන් මේ අවස්ථාවේදී ඇතිවෙච්ච ගම්වතුර තත්ත්වයක් එක්ක බොහෝ නාගරික ප්‍රදේශවල টয়ලට් උතුරලා ගිහිල්ලා කඳු නායෑමත් එක්ක සමහර මම්මාවත් යට වෙලා දණහිස දක්වා මඩ වගුරු වල බැහැගෙන තමයි කටයුතු කරන්න සිද්ධ වුණේ. අනිත් පැත්තෙන් විදුලි බලය විදුලිය තියෙන විදුලි කම්බි පාරට කඩන් වැටලා විදුලිය තියෙනවා ගස් කඩන් වැටලා තිබුණා. ඉතින් මේ වගේ තත්ත්වයක තමයි අපේ මන පරීක්ෂකවරුන්ට මේ දේහය තියෙන තැනට ළඟා වෙන්න මාවත සකස් වෙලා තිබුණේ. ඉතින් ඕගොල්ලන්ට පැහැදිලි ඇති සමහර අපේ හදිසි මන පරීක්ෂකවරු උදේ 8ට මේ සඳහා ගෙදරින් පිටත් වුණාම රෑ 10 11 වෙනකන් එක දිගටම කටයුතු කරන්න සිද්ධ වුණා. සමහර විට ඇල්ලතුරු ටිකක් බීලා කෑම කණ්ඩ අවස්ථාවක් තිබුණේ නැහැ. ඉතින් ඒ කටයුතු කරලා පළවෙනි දවසේ අඳින ඇඳුම දෙවෙනි දවසේ අඳින්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද අර උතුරුලා ගිය টয়ලට් වලින් ආපු අපද්‍රව්‍ය මඩ කහට ඒ සියල්ලත් එක්ක ඊළඟ දවසේ වෙනත් ඇඳුමකට මාරු වෙන්න සිද්ධ වුණා. අපේ සමහර හදිසි මරණ පරීක්ෂකවරු ඉන්න උදේ 8 ඉඳන් රෑ 10 විතර වෙනකන් මේ ඇතිවෙච්ච ව්‍යසනයෙන් ඇතිවෙච්ච මරණ සිද්ධ කරලා එතනින් පස්සේ අර රට තුල සිද්ධ වෙන වෙනදා සිද්ධ වෙන මරණ කොටසක් තියෙනවා රෝහල් වල සහ අනිකුත් ප්‍රදේශවල. ඒ මරණ සඳහා යොමු වෙන්න සිද්ධ වුණා ඒ කාලෙන් පස්සේ. ඉතින් දවසට පැය කිහිපයක් තමයි නිදා ගන්න විවේකයක් ලැබුණේ. ඒ විදිහට පහුගිය දවස් මේ ගණනාවක් මේක දිගට කටයුතු කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ කරපු කැපකිරීම මම හිතනවා අපි හදිසි මරණ පරීක්ෂකවරු හැටියට අපි කරන්නේ ගරු සේවයක්. ඒ ගරු සේවයේ තුල කිසිම නිලධාරියෙක් කියන්නේ ගරු සේවයක් හැටියට නොකරපු කැපකිරීමක් හදිසි මරණ පරීක්ෂකවරු හැටියට අපේ අයට කරන්නට සිද්ධ වුණා. ඉතින් මේකෙදී විශේෂයෙන් අපේ අයගේ ජීවිතය ගැන ලොකු අවධානමක් තිබ්බා. අපි දන්නවා නායන කඳු වලට අපේ කට්ටියට නගින්න සිද්ධ වුණා. නායන ඒ සක්‍රීයව නායම් සිද්ධ වෙන මේ අතරතුරදී සමහර අවස්ථාවලදී මృతදේහයන් රෝහල් වලට ගෙනල්ලා තිබ්බා. ඒත් අපේ කට්ටිය රෝහලේ තියෙන මృతදේහයේ මරණය සිද්ධ වුණේ කොතනද කියලා බලන්න සීන් විසිට් එක දාගන්න අදාළ ස්ථාන වලට යන්න සිද්ධ වුණා. ඉතින් සභාපතිතුමා සඳහන් කරා වගේම කිලෝමීටර් ගණනාවක් පයින් යන්න සිද්ධ වුණා. අපේ සමහර හදිසි මරණ පරීක්ෂකවරු අපිට දැනුම් දීලා තියෙනවා කිලෝමීටර් 5ක් 6ක් යනකම් වතුර ටිකක් බොන්න විදියක් නැතුව පිපාසයෙන් මේ ඇවිදගෙන යන්න සිද්ධ වුණා පයින් කියලා. ඉතින් අපි කියන්නේ මෙච්චර මේ මිල කරන්න බැරි තරම් කැපකිරීමක් කරලා අපි යම්කිසි දීමනාවක් රජයෙන් ලැබුවා නම් අපි කියන්නේ ඒ දීමනාවත් අපිට එපා. අපේ මේ රටේ මිනිස්සු අසරණ වෙලා උන් හිටිතැන් නැති වෙලා තමුන්ගේ ආදරණීයන්ගේ ජීවිත අහිමි වෙලා ඉන්න වාතාවරණයක් තුළ අපිටත් යම්කිසි මට්ටමකින් ඒගොල්ලන්ගේ මේ රට ගොඩනගන්නට නැත්නම් ඒගොල්ලන්ගේ ජීවිතය යලි සුඛිත මුදිත තත්ත්වයට පත් කරන්නට පුංචි හරි දායකත්වයක් ලබා දෙන්න පුළුවන් නම් අපේ හදිසි මරණ පරීක්ෂකවරු වෙනුවෙන් හදිසි මරණ පරීක්ෂක සංගමයේ වෙනුවෙන් අපේ හදිසි මරණ පරීක්ෂකවරු ඒ ආපදා තත්ත්වයේ යටතේ සිද්ධ වෙච්ච මරණවල දීමනාව නොගෙන ඒක රජයට පරිත්‍යාග කරලා මේ රට යලි ගොඩනගන්නට අපිට පුළුවන් දායකත්වය අපිට පුළුවන් මට්ටමින් ලබා දෙන්න අපි තීරණය කරලා තියෙනවා. ඉතින් අපිට මතකයි පහුගිය අතීතයේ මේ වගේම ව්‍යසනයක් වුණා කොරෝනා කාලේ අපේ හදිසි මරණ පරීක්ෂකවරු 3 දෙනෙකුට මරණය ගෙන දෙන්න සිද්ධ වුණා කොරෝනා වැළඳීම නිසා. මේකත් ඒහා සමානම ව්‍යසනික තත්ත්වයක් වුණා. ඉතින් මේ වගේ අතිශයින් අවදානම් තත්ත්වයක කටයුතු කරන හදිසි මරණ පරීක්ෂකවරු වෙනුවෙන් මම හිතනවා ඉදිරියේදීවත් යම්කිසි අපිට රැකවරණයක් සැලසෙන ආකාරයට කටයුතු කරන්නට රජයේ අවධානය යොමු වේවා කියන බලාපොරොත්තුවත් අපේ තියෙනවා. මොකද යම්කිසි කෙනෙක්ගේ අපේ ජීවිතය අහිමි වුණොත් එහෙම අපේ ආදරණීයන්ට අපේ ලැබෙන රැකවරණය අපේ ලැබෙන දේවල් අහිමි වෙලා යනවා. අපි මේ දේවල් හැම දෙයක්ම කරන්නේ අපේ කරන ගරු සේවයේ ඒක ගෞරවනීයවම කළ යුතු නිසා තමයි
ඒ සියලු කැපකිරීම් කළේ. ඉතින් අපි මේ පරිත්‍යාගයේ රටට කරන ගමන්ම මේ රටේ අහිංසක අසරණ වෙච්ච ජනතාවට ඒ පරිත්‍යාගය කරන ගමන්ම ඉදිරියේදී අපේ හදිසි මරණ පරීක්ෂකවරු වෙනුවෙන් මෙවන් අවදානම් තත්ත්වයක් යටතේ කරන මරණයකදී යම්කිසි මරණ පරීක්ෂකවරයෙක් මිය ගියොත් එහෙම ඒ වෙනුවෙන් යම්කිසි රැකවරණයක් සලසලා දෙන්න කියලාත් අපි රජයෙන් ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි. මුතසරීරගාර ලොකුන්නේ ඔව් ඇත්තටම මේ ප්‍රසිද්ධ මාධ්‍යයක වෙබ්සයිට් එකේ පළ වෙලා තිබුණා මේ අපි ප්‍රකාශ කරා කියලා රෝහල් වල විශාල වශයෙන් මුතු ශරීරාර ගොඩ ගැහිලා තියෙනවා ඒවා නිදහස් කරන්න හැකියාවක් නැතුව තිබෙනවා කියලා. ඇත්තටම එහෙම දෙයක් මම ප්‍රකාශ කරේ නෑ. මොකද ඒ මුතු ශරීරාගාර වලට අපිට රෝහල් වලට යවන්න පුළුවන්කම තියෙනවා නම් පාරවල් හොඳයි නම් ආයේ ඒක අනිවාර්යෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරු ඉන්නවා. ඒ කට්ටිය කපලා නිදහස් කරනවා. ඇත්තටම එහෙම එකක් වෙලා නෑ. එක රෝහලකවත් මුතු ශරීරාගාර කිසිම තැනක ලංකාවේ කිසිම රෝහලක ගොඩ ගැහිලා නැහැ. ඇත්තටම ඒක නිදහස් කිරීම සඳහා විශේෂයෙන් අපේ පොලිසිය, අපි හදිසි මරණ පරීක්ෂකවරු, ඒ වගේම පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා අධිකරණ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරු, ඒ වගේම රෝහල් කාර්ය මණ්ඩල සහ අනිකුත් ඒකට සම්බන්ධ සියලු දෙනා එකතු වෙලා මේ කටයුත්ත ඉතා ඉක්මනින් නිම කරන තත්ත්වයක් තමයි තිබ්බේ රෝහලවල. කිසිම රෝහලක මුතු ශරීරාගාර ගොඩ ගැහිලා තිබුණේ නැහැ. ඒත් එක්කම තමයි උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම පේරාදෙණිය රෝහලේ මුතු ශරීරාගාර ගොඩාක් මුත දේහයන් ගොඩාක් ආවා. මොකද විශාල වශයෙන් නුවර ප්‍රදේශයේ නාය යෑමට ලක්වීමත් එක්ක ඒ මුතු ශරීරාගාර පිරුණා. ඒ වගේම කොරිඩෝ වල පවා දේහයන් තැපත් කරපු තත්ත්වයක් තිබ්බා. ඒවා සියල්ල අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු පිරිස ඉතා ඉක්මනින් පශ්චාත් මරණ පරීක්ෂණ යොමු කරලා ඒව නිදහස් කරනු ලැබුවා. කිසිම රෝහලක් ප්‍රමාදයක් ඇති කරේ නැහැ ඒ මරණ නිදහස් කිරීම සඳහා. ඉතා ඉක්මනින් ඥාතීන්ට එම මරණ නිදහස් කිරීමේ කටයුත්ත කරා. මින් ඉදිරියටත් ඒ කටයුත්තම නියැලෙනවා. දැන් ගොඩක් අඩු වෙලා තියෙනවා මුතු ශරීරාගාර වලට එන එක. දැන් දේහයන් ගොඩක් අරගත්ත නිසා නමුත් ඒ ආකාරයෙන්ම නිදහස් කිරීම වෙනවා. කිසිම තැනක හිරවීමක් ගොඩ ගැහිමක් සිද්ධ වෙලා නැහැ. අනිත් එක තමයි දැන් මේ ව්‍යසනයේ සම්බන්ධයෙන් අපි ඔයගොල්ලන්ට කිව්වා චක්‍රලේඛ කීපයක් නිකුත් වුණායි කියලා. මේකෙන් අපිට විශේෂයෙන්ම නිකුත් වෙච්ච චක්‍රලේඛය තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් වෙච්ච චක්‍රලේඛය. මේ චක්‍රලේඛයෙන් සඳහන් කරලා තිබ්බේ මృతදේහයන් ළඟම තියෙන රෝහලට ගෙනහිල්ලා ඒ ළඟම තියෙන රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණේ පවත්වලා ඒ ඥාතීන්ට මృతදේහ නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා. හැබැයි අපි හැමෝම දන්නවා මේ ව්‍යසනයේ හේතුවෙන් අපි දන්න තරමින් කිසිම රෝහලක අලුතෙන් පෝස්ට්මෝටම් කිරීමක් පටන් ගත්තේ නැහැ. අපි දන්න තරමින් අර කරපු රෝහල් වලම තමයි පශ්චාත් මරණ පරීක්ෂණ සිද්ධ වුණේ. එතකොට අපේ අයට සිද්ධ වුණා ඒ රෝහල් කරාම ඒ දේහයන් රැගෙන යන්න. මොකද අපේ හදිසි මරණ පරීක්ෂකවරු අපිට බොහොමයක් දෙනෙක් කතා කරලා කිව්වා මේ අපිට කරගන්න විදියක් නැහැ. ඒ ළඟම රෝහල් වලට ගෙනිච්චාම ඒගොල්ලෝ කියනවා අපිට පහසුකම් නැහැ, අපිට ටූල්ස් නැහැ, අපිට ට්‍රේනින් නැහැ. ඒ නිසා අපිට මේ දේ කරන්න විදියක් නැහැ. ඒ අවශ්‍ය කරන ඔයාලට ඕන කරන ඒ රෝහලටම අරන් යන්න කියලා. ඉතින් අපි රජයෙන් ඉල්ලන්නේ මේ ව්‍යසනකාරී තත්ත්වයේ විතරක් නෙමෙයි අදටත් සමහර මේ ප්‍රදේශවල මృతදේහයන් කිලෝමීටර් 50ක් 60ක් වගේ දුරක් අරන් යනවා පෝස්ට්මෝටම් එකක් කරන්න අධිකරණ වෛද්‍යවරයෙක් ඉන්න රෝහලකට. ඉතින් මේකේ වියදම සම්පූර්ණයෙන් දරන්න වෙලා තියෙන්නේ ගෙදර ඥාතීන්ට. එතකොට පොලිස්පති චක්‍රලේඛයක් තියෙනවා. ඒකෙන් අපි කියනවා පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා දේහයක් රෝහලකට රැගෙන ගියොත් ඒකේ වියදම පොලිස් දෙපාර්තමේන්තුව දැරිය යුතුයි කියලා. නමුත් ඒක දැනට සක්‍රියව ක්‍රියාත්මක වෙන්නේ නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ කෙසේ වෙතත් අපි රජයෙන් ඉල්ලන්නේ විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපි ඉල්ලනවා සියලුම ප්‍රාදේශීය රෝහල් වලට DMO කෙනෙක් ඉන්න සෑම රෝහලකටම පශ්චාත් මරණ පරීක්ෂණ කිරීම සඳහා අවශ්‍ය කරන මృత ශරීරාගාරයක් සහ ඒ අවශ්‍ය කරන ටූල්ස් එක්ක සුළු සේවකයෙක් ලබා දෙන්න
ඒ DM වලට අවශ්‍ය කරන ට්‍රේනින් එකක් අවශ්‍ය නම් ඒ ට්‍රේනින් එක ලබලා දෙන්න. ඊන් පස්සේ අපිට මේ රජයෙන් මේ කිසි අපහසුතාවයක් නැතුව ඥාතීන්ට ඉතාමත් ඉක්මනින් මృతදේහය පශ්චාත්මන පරීක්ෂණයකින් පස්සේ නිවසට රැගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. දැනට ඔය සමහර තැන්වලදී රුපියල් 50000ක් විතර වියදම් කරන්න වෙනවා පශ්චාත්මන පරීක්ෂණය සඳහා මృతදේහය ඈත තියෙන රෝහලකට රැගෙන යාම හේතුවෙන්. ඉතින් අපි ඉල්ලන්නේ විශේෂයෙන් ව්‍යසනකාරී තත්ත්වයක මේ වගේ රටේ ව්‍යසනයක් වෙච්ච වෙලාවක මේක බහුල වශයෙන් දැනනවා. මොකද පහුගිය දවස්වල මේ සියලු මාර්ග අවහිර වීමත් එක්ක අවශ්‍ය කරන රෝහලකට රැගෙන යාම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඒ නැතත් මේක රටේ ප්‍රශ්නයක් විදියට හැමදාමත් තියෙන දෙයක්. ඒ නිසා අපි ඉල්ලනවා විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ අනිකුත් නිලධාරීන්ගෙන් ඒ අවශ්‍ය කරන පහසුකම් සියලුම ග්‍රාමීය රෝහල වලට ලබා දෙන්න කියලා රටේ ජනතාව වෙනුවෙන් අපි ඉල්ලීම කරනවා. බොහොම ස්තුතියි.